ගරතේජ සිද්ධිය මේ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධව ඔබ මේ තාම බරපතල ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුවේ. මොකද මේ සිද්ධිය සිදු වෙලා දැන් සතියකට ආසන්න කාලයක් වෙන නිසා අපි අනෙක් කාරණාවලට එන්න කලින් ඔබ කරපු බරපතල ප්‍රකාශය පාර්ලිමේන්තුවේ අපිට දැනගන්න ඕනේ. දැන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ ගොඩක් කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදයට තියෙන්නේ. නමුත් ඒකේ තියෙන වචන වල තියෙනවා ලොකු බරක් සහ ලොකු කොහොමද කියන්නේ චෝදනාවක්. විශාල චෝදනාවක්. අපි ඒ කතාව ප්‍රකාශය බලමු. බන්ධනාගාර ඇමතිවරයා තමයි මේ සමූල ඝාතනයේ මිනිමරුවා. වෙන කවුරුත් නෙවෙයි. කැරැල්ලට කලියෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වුණාට පස්සේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇමතිවරයාට මේ පණිවිඩය දෙනවා. ඇමතිවරයා ඉරිදා හවසේ ඉඳලා සඳුදා වෙනකන් කරපු දේවල් ටික මේ සභාවට කියන්න ඕනේ. නිරායුධ නිලධාරීන් පිරිසක් මේ ස්ථානයට යවලා ඒ අයගේ ජීවිත අනතුරේ දැම්මා. ඒ කැරැල්ල ආරම්භ වෙන මොහොත දක්වා පොලිසියට අවශ්‍ය නියෝගය ලැබුණ නැහැ කියලා පොලිසියෙන් අද කියනවා. එහෙනම් ඒකේ තේරුම තමයි මේ අමාත්‍යවරයා එදින රාත්‍රියේ වගකීම් විරහිතව වැඩ කරලා තියෙනවා. මේ අමාත්‍යවරයා තමයි මේ සමූහ ඝාතනයේ මිනිමරුවා. බරපතල වචන දෙකක් භාවිතා කරනවා. භාවිතා කරමින් තමයි ඔබ මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. මොන හරි සාක්ෂි සාධක සහිතවද කියන්නේ? නැත්නම් හුදු පාර්ලිමේන්තුව වරප්‍රසාද භාවිතා කරමින් චැලෙන්ජ් කරන්න බැරි නිසා ඒ කතාව කිව්වද? නෑ. පළවෙනි එක තමයි අමාත්‍යවරයා වගකීම් බාරගත්තා. ඒක බාරගත්තනේ. මොකක්ද ඒ වගකීම? මොන වැඩේ වගකීමද බාරගත්තේ? අපි ඒකට එන්න පෙර ආතු ඔබේ ප්‍රකාශය කරන මම ඒක තමයි පැහැදිලි කරන්න හදන්නේ. මම මේ කියන්න හදන කාරණාව. ඒතර අමාත්‍යවරයා අර නිගමනයට ආපු විදිහනේ මම අර ආණ්ඩුව වගේම අපි දැන් ඒක කතාව ගන්න එපා ගන්නට. නිගමනයට මම එළඹෙන්නේ අමාත්‍යවරයා වගකීම බාරගත්තා. මොකද්ද වගකීම? නිලධාරීන් 10ක් මං හිතන්නේ මේ වෙදිනේ 31ක් දක්වා යනකොට මේ ICU වල හිටපු දෙන්නෙක් විතරක් මරණම දැන් මේ වෙද්දි නිලධාරීන් සියලු දෙනාගේ මරණයන් සිද්ධ වුණා. ඊට අමතරව රැඳවියන් 20 ගාණක් මිය ගියා. ඕකනේ සිදුවීම. ඒතර වගකීම බාර අරන් තියෙන්නේ සිදුවීමෙන් මිය ගිය අයගේ වගකීම. දැන් ඇමතිවරයා කියනනේ වගකීම් බාර ගන්නවා කියන එක අදහස් කරන්නේ තමා විතරක් නෙමෙයි මම වශයෙන් අදහස් කරන්නේ ආණ්ඩුව. එහෙම කියනනේ ඒ ප්‍රකාශය කරනවානේ. එතකොට ආණ්ඩුව කියන්නේ මම හරි. එතකොට මම කියන්නේ එක තමයි සිදුවීම කුමක්ද? රැඳවියන් සහ නිලධාරීන් මිය යාම. ඒ සිදුවීමේ වගකීම බාරගත්තා කියන්නේ මොකක්ද එහෙනම්? රැඳවියන් සහ නිලධාරීන්ගේ මරණයේ වගකීම බාරගත්තා. රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ වගකීම බාරගත් එක්කනට කියන නම මොකද්ද? මිනිමරුවා. ඒ ඔච්චර යෝගයයි. ඒතර දැන් ඒ මම එලෙමෙන්ට් හේතු ටික කියන්නේ. ඒක බහුවචනෙන් පාවිච්චි කරන්න පුළුවන්. පොඩක් කියනවා අපි මොකද හේතුව ඇමතිවරයා කියලා හරි මම තව එකතු කරන අවස්ථා සම්බන්ධයෙන් දැන් තියෙන්නේ. ඇමතිවරයා කියනවා මම කියන්නේ ආණ්ඩුව. එහෙනම් ආණ්ඩුව තමයි මේ සියලු දෙනාගේ මිනිමරුමට වක් කියන්නේ. මේ මිනිමරුම් මේවා. බලමුකෝ ඔහුගේ ප්‍රකාශ ඔහුගේ වචන වලින් බලමුකෝ. මනුස්ස ජීවිත නැති වෙච්ච එක පිළිබඳව බලවත් කම්පනයක් තියෙනවා. අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ බාරේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒ වගකීම මට ඒ ආකාරයෙන්ම බාර ගන්න වෙනවා. යම්කිසි කාලයක බන්ධනාගාරය ඔවුන්ගේ පාලනයට නතු කරගෙන තිබ්බද? ඒ තරම් තොරතුරු නම් මම ගාව දන්නේ නැහැ. එක රැඳවිකාරි මරුණොත් ඒක ආණ්ඩුවේ වගකීමක් කියලා 2020 ජනාධිපතිවරයා කියලා තියෙනවා. දැන් ආණ්ඩුවේ මොකක්ද ඒ ගැන කියන්නේ? ඔව් ඉතින් මම කියන්නේ ආණ්ඩුව තමයි. ඒකනේ මම වගකීම් බාරගත්තා. අධිකරණ ඇමතිවරයා වශයෙන් සමස්ත ආණ්ඩුවම බාර ගන්න අවශ්‍යද කියන මම දන්නේ නැහැ. මේ බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් කවුද පත් කළ නැද්ද තාම? දැනට අපේ ඉන්නේ ප්‍රසාද් මහත්තයා. එයා සාර්ථක ලෙස කරගෙන යනවා. වැඩ බලනවද නැස්තිර? වැඩ බලන පත්වීමක් දීලා තියෙන්නේ. දැනට කී දෙනෙක් කියලා මම කියලා තියෙනවා. මම දන්නේ මට එන තොරතුරු අනුව 15ක් 20ක් 25ක් වගේ තියෙන්නේ. මට ෂුවර් නෑ. මොකද පහුගිය පැය දෙකේ මම සෝෂල් මීඩියා බැලුවේ නෑ. එතකොට ඔහුගේ කතාවේ මේ සංක්ෂිප්තය ගත්තොත් අපි අවසන් කරපු තැන ඒ කියන්නේ මම කියන්නේ රජය. ඒ කියන්නේ කැබිනට් පන්සල සාමූහික පොදු වගකීම කියන එකට ඔය කියන්නේ පැහැදිලිව. එතකොට ඔබේ වචනේ එතනට අදාළයි. ඒතර අයි ඔබ සමූල ඝාතනය කියන වචනේ භාවිතා කළේ. මේ සමූහ ඝාතනයක් කියන්නේ ඉතින් සමූහයක් මිය යාමනේ. දැන් මම මේ කතාව කියද්දි 27 දෙනයි මිය ගිහිලා හිටියේ. මම ඊට පස්සේ තව පිරිසක් මිය ගිය එකත් එකතු කරනවා ඒකට. ඒතර සමූහයක් මිය යාමට හේතු වන අර්බුදය කළමනාකරණය කරන්න හිටපු කෙනා ඒ අර්බුදය කළමනාකරණය නොකරපුවම ඔහු තමයි ඒතර ඒ වගකීම බාර ගන්නවා. කළමනාකරණය කරන්න බැරි වුණා. 48 තුල මොකද කලින් දවසේ යම් සිද්ධියක් වෙලා තමයි ඊට පස්සේ මේ සිදුවීම වෙන්නේ. ඒ පැය 24 48 කළමනාකරණය කර නොගැනීම කියන කාරණය ඇතුළේ ඔබට සාක්ෂි තියෙනවද? ඒක නම් පැහැදිලි මම දැන් මම ඒ වෙලාවේ කිව්වා. දැන් මම කතා කළාට පස්සේ ඕනනම් තිබුණානේ සභාවට ඉදිරිපත් කරන්න එයා කරපු දේවල් ටික එමෙතුමා කරපු දේවල් ටික මම මෙන්න මේ වැට් ටික කළා මේ වැට් ටික කළා මේ වැට් ටික කළා කියලා දැන් මම කාරණාවට එන්නකො මම මේ කතාව කියන්නේ හේතු වෙච්ච කාරණාව කිව්වේ නෑනේ. ඉරිදා දවසේ මේ සිද්ධිය වෙන්නේ. මොකද්ද? රැඳවියන් දෙපිරිසක් අතර රණ්ඩුවක් ඇති වෙනවා. රණ්ඩුවක් ඇති වුණාට පස්සේ දෙදෙනෙක් මිය යනවා.
ඒක ප්‍රවෘත්තියක් ලෙස විකාශනය කරනවා රූපවාහිනියත් විකාශනය කරනවා. ඒතකොට මෙතන ඉඳලා ඔන්න දැන් දෙන්නෙක් මිය ගිහිල්ලා ඉන්නවා මේක අර්බුදයක්. එහෙනම් දැන් මේක කළමනාකරණය කරන්න මොනවා හරි කරන්න ඕනේ. කළ හැකි දේවල් ටික මොනවද? කළ හැකි පළවෙනි දේවල් ටික තමයි මේ ගැටලුවට නැත්නම් මේ රණ්ඩුවට දායක වෙච්ච රැඳවියන් ටික ඒ බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාර වලට මාරු කරන එක තමයි පළවෙනි පියවර. හැබැයි දැන් දවස ඉඳන් පහුවදා වෙනකම්ම රණ්ඩුවක් නැහැ. ඒ කියන්නේ රණ්ඩුව සාමකාමී වුණා. එහෙනම් පරිසරයේ සාමකාමී. එහෙනම් රාත්‍රී කාල සීමාවේ සවස් 6 ඉඳලා පහුවදා උදේ 6 වෙනකම්ම මේ රැඳවියන් මේ ගැටුමට දායක වෙච්ච රැඳවියන් ටික අදාළ බන්ධනාගාරයෙන් අරගෙන වෙනත් බන්ධනාගාර වලට මාරු කරන්න පුළුවන්. මේක කළාද එක. දෙක හවස මේ වගේ ලොකු රණ්ඩුවක් වෙලා මිනිස්සු දෙන්නෙක් මිය ගිහිල්ලා තියෙන වෙලාවක රාත්‍රියේ මේක නැවත ඇති වෙයි කියලා හිතුවේ නැත්තේ ඇයි? රාත්‍රියේ ඇති උන්නේ නැත්තරම ඇති වෙයි කියලා හිතුවේ නැත්තේ ඇයි? ඒකත් වගකීම පැහැරීමක්. එහෙම හිතුවා නම් ඉස්සරලම කළ යුතු දේ තමයි අවට පොලිසිය වලට දන්වලා, හමුදාවට දන්වලා මේකට ආරක්ෂාව දෙන්න පුළුවන්. රාත්‍රියේ බැරි වෙලා හරි මේක ආවා නම් මේක ඊට වඩා තව බරපතල වෙනවා. හැබැයි දැන් පොලිසිය කියනවනේ අපි ස්ටෑන්ඩ් බයි හිටියා. අපෙන් මේ සහාය ඉල්ලුවේ නැහැ. අපෙන් ඉල්ලුව වෙලාවට අපි දුන්නේ. සහාය ඉල්ලන්න ඕනේ ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ගෙන්නන්න බෑනේ. බන්ධනාගාර නිලධාරීන්ට සහ ගෙන්නන්න පුළුවන් වුණත් දැන් ගෙන්නන්නේ නැහැ. හේතුව නිලධාරීන් බයයි මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න. හිරේ යන්න වේද, නහර කපා ගන්න වේද දන්නේ නැහැ නේ මොකද වෙන්නේ කියලා. ඇක්ටිං එක්කෙනෙක් ඉන්නේ ඊළඟ එක. මම මේ කියමින් තියෙන කාරණා ටික බලන්න මම චෝදනාව එල්ල කරන්න හේතු ටික කියන්නේ. පොලිසියට එන්න කිව්වෙත් නැහැ. ආරක්ෂක හමුදාවලට එන්න කිව්වෙත් නැහැ. ඒ කිසිවක් නැතුව රාත්‍රිය සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියා. ඊට පස්සේ පහවදා උදේ නැවත වතාවක් මේ ප්‍රශ්නය ආරම්භ වෙනවා. නැවත වතාවක් මේ ප්‍රශ්නය ආරම්භ වෙද්දී වැලිකඩ ඉන්න අය කොළඹ ඉන්න නිලධාරීන් ටිකක් ඒ පොලිසිය බන්ධනාගාර පොලිසියේ ඉන්න නිලධාරීන් ටිකක් අරගෙන ගිහිල්ලා මේකට දානවා. කවුද ඒ තීරණය ගත්තේ? හේතුව ඒ අය ඉන්නේ බුද්ධිමය තොරතුරු හොයන්න මේ වලට ඇතුළට ගේන භාණ්ඩ හොයන්න ඒගොල්ලන්ගේ රාජකාරියක් තියෙනවානේ. ඒතර ඒගොල්ලන්ට තියෙන්නේ මේ හිරකරුවන් අතරට නීති විරෝධී දේවල් ගෙනියනවාද ඔය තොරතුරු ටික හොයන්නනේ. ඒ අය පුහුණු කරලා නැහැනේ කැරැල්ලකට. කැරැල්ලක් ඇති වෙච්ච මොහොතක කැරැල්ලකට ඔරොත්තු දෙන්න ඒගොල්ලෝ පුරුදු කරලා නැහැනේ. ඒ වලට පුරුදු කරන නිලධාරීන් ආරක්ෂක අංශවල ඕන තරම් ඉන්නවා. ඒක අංශවල ඉන්නවා. හමුදාවෙන් හරි STF එකෙන් හරි පොලිසියෙන් හරි මේකට උදව් ඉල්ලුවා නම් ඒ වර්ගයේ කණ්ඩායමක් මේකට යනවා. ඒතර එහෙම නොවන කොළඹ ඉඳලා මේ Tamanට අයිති නැති බන්ධනාගාරයකට මේ નિરાයුධ අහිංසක නිලධාරීන්ව යැව්වේ කවුද? ඊළඟ ප්‍රශ්නය. එහෙනම් මේ තීරණය ගත්තේ කවුද? ඒතර මම මේ වගකීම් විරහිතභාවය කියන්නේ ඊළඟට කැරැල්ල ඇති වුණාට පස්සේ යම් හේකින් ඔය කැරැල්ලත් එක ගේට්ටුව කඩාගෙන ඔක්කොම ආවන්නම් එහෙම නානා වෙන්නේ හිරකරු ඔක්කොම ටික ඒ හිරෙන් එළියට එනවා. ඕන සමස්ත වකීම් බාර ගන්නවා කියන කීමම යහපත් නැද්ද ඔබ විශ්වාස කරන්නේ? හරි මම චෝදනාව එල්ල කරන්න හේතු වෙච්ච එක මම කියන්නේ ඊළඟ ප්‍රශ්නය. තව තියෙනවා මේකේ මම කියන්නේ මේක නිකන් චෝදනාවක් එල්ල කරන්නේ නෙමෙයි. ඒ රැඳවියන්ගේ පවුල්වල සමාජිකයන් හිරගේ ළඟටම ආවා. ඔබ දකින්නේ නැති. හිරගේ ඇතුලේ වෙන කැරැල්ල පාලනය කරන්න යද්දි රැඳවියන් ඒකට විරෝධය පළ කර රැඳවියන්ගේ නෑදෑයන් ඒකට විරෝධය පළ කරනයි තමන්ගේ ඥාති ඇතුලේ ඉන්නකොට වෙඩිවදී කියලා ඒගොල්ලන්ට බයක් එනවනේ. එතන බලන්නකෝ මේ විවිධ ප්‍රදේශවල හිටපු කට්ටිය හිරගේ ළඟටම එනකන් ඇමතිවරයා සහ ඒ කණ්ඩායම මුකුත්ම කරේ නැහැ. මම කියන්නේ මම එල්ල කරපු චෝදනාව පිළිබඳව. යම් හේකින් තව පොඩි වෙලාවක් ගියා නම් ආරක්ෂකාංශ බන්ධනාගාර නිලධාරීන් සහ ඥාතීන් අතර අර්බුදයක් රණ්ඩුවක් ඇති වෙනවා එතනදී. එහෙම වුණා නම් එළියෙත් රණ්ඩුවක් ඇතුළෙත් රණ්ඩුවක්. මම කියන්නේ ඇමතිවරයා වගකීම් විරහිතව වැඩ කරපු විදිය පිළිබඳව. ඊළඟට අවසන් ප්‍රතිඵලය මොකද වෙන්නේ? ඇතුළේ කට්ටිය අහු වෙනවා. අර රැඳවියන් අතර රණ්ඩුවට මේගොල්ලෝ මැදි වෙනවා. ඊට පස්සේ රැඳවියන් අතර රණ්ඩුව රැඳවියන් සහ නිලධාරීන් අතර රණ්ඩුවක් බවට පත් වෙනවා. නිලධාරීන් සතුව ආරක්ෂාවට කිසිවක් නැතුව 2000ක් විතර ඉන්න බන්ධනාගාරයක ඇතුලේ අහිංසක નિરાයුධ නිලධාරීන් ටිකක් තනි වෙනවා. ඒතර මේ තනි වුණාට පස්සේ හිරකරුවන්ගේ පීඩනය, හිරේ ඇතුලේ තියෙන තදබදය, ඊට අමතරව මේ ඉන්නේ අහිංසක අය නෙමෙයි, විවිධ වැරදි චෝදනා ලැබපු අය, ඒ සියලු දේවල් වල අවසන් ප්‍රතිඵලය වෙන්නේ සිරකරුවන් අතර ඇති වෙච්ච කැරැල්ල සිරකරුවන් සහ නිලධාරීන් අතර ඇති වෙන්න පටන් ගන්නවා. අන්න අවසන් ප්‍රතිඵලය නිලධාරීන් සමූහයක් මිය යනවා. තව ඉවර නැහැ. ඊළඟ ප්‍රශ්නය තමයි ඔබ දකින්න ඇති මේ කැරැල්ල පාලනය කරගන්න වෙඩි තියන්න සිද්ධ වෙනවා. අන්තිමට රැඳවියන් මිය යාම මේ රැඳවියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මිය ගිහිලා තියෙන වෙඩි වැදිලා. ඊළඟ ප්‍රශ්නේ උතන තියෙන්නේ. තව ඉවර නැහැ මේකේ අරුබුදය. මේ ඇමතිවරයා විසින් වගකීම් විරහිතව වැඩ කරපු එකේ මම වගකීම් බාර ගන්නවා කියපුවම එයා වගකීම් බාරගත්තේ මොකටද කියලා මම මේ කියමින් ඉන්නේ.
රැඳවියන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගියේ ගහගෙන නෙමෙයි. වෙඩි වැදීමෙන්. ඊළඟ අර්බුදය ඔතන තියෙන්නේ. බිත්ති 4ක් ඇතුලේ කොටු කරලා ඉන්න සැකකරුවන් සහ වැරදි වලට දඬුවම් ලැබපු මිනිස්සු සමූහයක් කැරැල්ලක් ගහපුවම කැරැල්ල පාලනය කළේ එතන කවුළුවෙන් වෙඩි තියලා. ඒක හරි කියලානේ සමාජය කියන්නේ. බිත්ති 4ක් ඇතුලේ කැරැල්ල පාලනය කරන්න එහෙම වෙඩි තියෙන එක හරි වෙනකොට 88 89 පරිසරය කරපු කැරැල්ල පරිසර සමාජයේ කරපු කැරැල්ලට හමුදාවෙන් පොලිසියෙන් වෙඩි දීපම මේක වරදින්නේ කොහොමද? ඒක තව ප්‍රශ්නයක් මම මතු කරන. ඒක අතුරු ප්‍රශ්නයක් වල කතාවට දාලා මං එන්නේ. හිර මේ වට කරපු බිත්ති 4ක් ඇතුලේ කැරැල්ලක් පාලනය කරපිදී ඔබ දැක්කා. ඒක හරි කියන ආණ්ඩුවේ මං අහනවා එහෙනම් ඇයි ඔබ කියන්නේ 88 89 කාල සීමාව තුල මේ රටේ පරිසරය ඇතුලේ කඩවල් වහන්න, ගෙවල් වලට වෙඩි තියන, ඊට අමතරව දේශපාලකයන් මරණ, කලාකරුවන් මරණ එහෙම කැරැල්ල පාලනය කරන්න ආරක්ෂක හමුදා වෙඩි තියබීම වරදක්. හැබැයි හිරකුටිය ඇතුලේ ඉන්න මිනිස්සුන්ව මරණ එක වරදක් නෙමෙයි. මොකද ඔබේ අදහස? ඒ වෙඩි තෙමීම වලද ඔබේ අදහස මොකක්ද? ඉතින් වෙඩි තවන්න සිද්ධ වෙන්නේ ඒ වෙද්දි වෙන කරන්න දෙයක් නැතිකමටනේ. කවුරු කැමැත්තෙන් වෙඩි තියන්නේ නැහනේ. වෙන කරන්න කිසි දෙයක් නැහැ. ගේට්ටුව ගාව ඉන්නවා. සමහර මිය යන්නේ සමහරට මේ මුළු කැරැල්ලටම දායක නොවිච්ච මිනිස්සු වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ බයට දොර ගාවට ආපු සෙට් එක මරනවා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ ඒක. හැබැයි මගේ ප්‍රශ්නේ නැවත හර්ෂ නානායක මේක කියනවා පලා යන්නේ නැතුව වක්කීම් බාර ගැනීම කියන එක අපි ඔවුන්ගේ ප්‍රකාශය බලන එක වඩා සුදුසුයි. මේ හරි බලමු හර්ෂ නානායකගේ ප්‍රකාශය. මං අසාර්ථක ඇමතිවරයෙක් නිසා ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. මා වගකීම බාර ගන්නවා කියන එකෙන් කිව්ව එක දෙයයි. වගකීමෙන් පලා යන්නේ නැහැ. වගකීම බාරගන්නේ මගේ ආයතනයේ වෙච්ච ප්‍රශ්නයක් විසඳීමේ සදාචාරාත්මක වගකීම මට තිබෙන නිසා. ඒකටයි මම වගකීම බාරගත්තේ. ඒ වගේම මම මේ රාජකාරිය නිවැරදි ලෙස නොකරනවා නම් මගේ ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් මගේ කණ්ඩායමත් ඒ සම්බන්ධයෙන් මා කළ යුතු පියවර මට උපදෙස් දෙවි. අසාර්ථක වීම නිසා යමෙක් ඉල්ලාස් වෙන්න ඕන නම් මං හිතන්නේ විපක්ෂ නායකතුමා ඉස්සෙල්ලාම ඉල්ලාස් විය යුතුයි. මොකද ඔහු සාර්ථක වුණා නම් ඔහු ඉන්නෝනේ ජනාධිපති පුටුවේ උත්තර විපක්ෂයේ නෙමෙයි. අසාර්ථක භාවය ගැන කතා කරනවා විපක්ෂ නායකවරයා තමයි ඉල්ලාස් විය යුත්තේ. ඒකට උත්තරේ ඕනේ කලින් ඉවර කරලා ඉන්නද? ඔව් ඉවර කරලා ඉන්නකො. දැන් ඇමතිවරයා විසින් වගකීම් විරහිතව කටයුතු කළා කියන මින් තීම තැන තමයි මම හිටියේ. පෙරවරු 10 වෙනකනුත් පොලිසියට අවශ්‍ය නියෝගය ලැබිලා තිබුණ නැහැයි කියන එක පොලිසියෙන් කියනවා. ඒ කියන්නේ එතකොට එතන කැරැල්ල පාලනය කරන්නේ විධිමත් ක්‍රමයකට නෙමෙයි. තව උදාහරණයක් මම කිව්වොත් ඒ ඇමතිවරයාම නිලධාරීන් හම්බ වෙනවා. නිලධාරීන් හම්බුණා මොකද නිලධාරීන් කිව්වේ? අපිට අවශ්‍ය නියෝගය ලැබුණා නම් මේක නියපොත්තෙන් කරන් තිබුණා කියලා කතාවකින් එයා කියන්නේ ඒක අවශ්‍ය නියෝගය අපිට ලැබුණා නම් අපි මේක කරන්න දන්නවා. නියෝගයක් ලැබුණ නැති නිසා තමයි අපේ සහෝදර නිලධාරීන් මිය ගියේ. කවුද එහෙනම් ඒකට වග කියන්නේ? නියපොත්තෙන් කඩන්න තිබුණු දේ. තිබිච්ච කතාව කියන තැන මම මේ කියන්නේ. එහෙනම් අධ්‍යක්ෂකවරයා, ඒ කියන්නේ මේ බන්ධනාගාර අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැන් ඉන්නේ ඇක්ටිං කෙනෙක් ඉන්නේ. ඒතකොට එයා මේ වගේ මොහොතක ෂණිකව තීරණ ගන්න ලෑස්ති නැහැ. ඇයි ලෑස්ති නැත්තේ? කලින් හිටපු කෙනා මේ වෙද්දි වැඩතහනමකට ලක් වෙලා තියෙන්නේ මොකටද? කලින් හිටපු කෙනා වැඩතහනමකට ලක් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා විසින් එවපු හිරකරුවන් නිදහස් කරා කියලා, එවපු නාම ලේඛනයේ හිරකරුවන් නිදහස් කළා කියලා තමයි එයා වැඩතහනමකට ලක් වෙන්නේ. නාම ලේඛනයේ එවපු කෙනා වැරදිත් නැහැ. නාම ලේඛනයේ හදපු කෙනා වැරදිත් නැහැ. එවපු නාම ලේඛනයේ බලලා නිදහස් කරපු පුද්ගලයා වැරදි. දැන් මේ සිද්ධියත් අවසානයේ නිලධාරියෙක් පිට පැටරෙනම කියන දේ තමයි. ඊළඟට එන්නේ මොකද? දැන් එහෙම මේ හිරකාරයාගේ නම ටයිප් කරපු කෙනා වැරදිත් නැහැ, නම ලියපු කෙනා වැරදිත් නැහැ, මේක නිර්දේශ කරපු කෙනා වැරදිත් නැහැ, කවුරුත් වැරදි නැහැ. කොලේ බලලා රයිට් මේ නම තියෙනවා, මෙයාව නිදහස් කරන්න කියපු නිලධාරියා කලින් සිද්ධිය. එහෙම වැඩතහනමකට ලක් වෙච්ච ආයතනයක ඔයාලා හිතනවද වැඩ බලන මේ වචනේ ඉතා වැදගත්. වැඩ බලන අධ්‍යක්ෂකවරයා ෂණිකව තීරණ ගනිද ඔයා යන්න කියලා. මේක සංවිධානාත්මක පිරිසකගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් නැත්නම් දූෂිත දේශපාලනඥයන්ගේ සංවිධානාත්මක මේ උපායක් උපක්‍රමයක් වශයෙන් උත් සංවාදයෙන් ලක් වුණා. ඔබ මෙවැනි සැකයක් නැද්ද? අස්ථාවර කිරීමේ අරමුණ නැතුව ආණ්ඩුව, ඒ කියන්නේ මේ මාලිමාව නැත්නම් JVP එක විපක්ෂයේ ඉන්න කම්ම කලේ කුමන්ත්‍රණනේ. කුමන්ත්‍රණමයි කළේ. හැම ශේස්ත්‍රයකම කුමන්ත්‍රණ කළේ. ඒ නිසා ඒගොල්ලන්ට බෑ මේ මානසිකත්වයෙන් මිදෙන්න. ඒගොල්ලෝ හිතනවා ආණ්ඩුවේ ඉද්දි විපක්ෂයේ ඒගොල්ලෝ වගේ හැසිරෙනව ඇති. ඔබ හිතන්නේ බිමල් රත්නායක මේ ප්‍රකාශය කරන්නේත් ඒ නිසා කියලාද? බලමු බිමල් රත්නායකගේ ප්‍රකාශය.
යම්කිසි සැලසුමක් තිබ්බද කියලා විමර්ශන වලින් හොයන්න ඕන. මේ එළියේ අපරාධකරුවන් බවට පත් වී සිටින පැරණි සහ වර්තමාන දූෂිත දේශපාලනඥයන් ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ට විරුද්ධව දවන්ත නීති ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අන්න ඒකට අදාළව බන්ධනාගාර ෆ්‍රන්ට් එකෙන් ආපු මේ රියැක්ෂන් එක කියලා තමයි අපිට මේක පේන්නේ. එහෙම අවුරුදු දෙක තුනක් කළත් අපිට බැරි වුණොත් ඒ වගේ වෙලාවක අපි සලකා බලන්නම් අපේ මේ තනතුරු වලින් අපි අයින් වෙනවාද කියන එක. අපි විරාමයටත් යා යුතුයි. ඊට කලින් ඔබ හිතන්නේ එවැනි තත්ත්වයක් කියන එකද මේ පවුණු ප්‍රශ්නයක් තියෙනවා. මේ උත්තරය ඒකමද? සභානායකතුමා කියපු එකත් එක වෙන එකක් මතක් වුණා. මොකද්ද? මේ රණ්ඩුවට ඉරිද රණ්ඩුවට හේතු වෙච්ච එක. බන්ධනාගාරයේ ඇතුලේ මද්ද්‍රව්‍ය අලවිය පිළිබඳව ඔත්තුවක් ලබා දීම තමයි දැනට කියන විදිහට ඒගොල්ලන්ගේ මේ පවුලේ සමාජිකයන් කියන විදිහට මේ රණ්ඩුවට හේතුව. පළවෙනි දවසේ රණ්ඩුවට හේතුව. ආයි මං අහනවා රටට මද්ද්‍රව්‍ය ගේන එක නවත්තන්න රටේ නායකයා හැටියට අනුර විශාල මෙහෙයුමක් කරනවා කියලා මිනිස්සු හිතන් ඉන්නවනේ. ඒක හොඳයිනේ ෂෝක්නේ කරන එක. හැබැයි තාම බැරි වෙලා තියෙනවා අවුරුදු දෙකක් යද්දි අර බිත්ති හතරෙන් කොටු වෙලා තියෙන දොරෙන් ඇතුළට විතරක් යන තැනට මද්ද්‍රව්‍ය ටික ගෙනියන එක නවත්ත ගන්න කාටද මේ අනුරගේ ආණ්ඩුවට? එහෙව් රණ්ඩුවක් තමයි මේ දිගට ගියේ. ඒකත් මතක් කරනවා මම.